Hello friends, welcome to back my SL Kano Bird channel. ඉතින් අද ප්ලේ කරන්න හදන්නේ Granny chapter 2. ඉතින් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. හැබැයි ඊට කලින් පොඩි වැඩක් ගන්න ඕන. අපිට දැන් Granny තනියෙන් ගහලා දැන් ඇතිලා තින්න අපි මේ පාර grandpa විතරක් තියාගමු. මෙතනින් Granny නෙමෙයි grandpa විතරක් තියාගන්න පුළුවන්. අපි grandpa විතරයි තියාගන්නේ. එහෙනම් ඉතින් යමු. मैं से में मेरी साक है लोग मगंड में ये देता काबर पिन ना पाले टेम्पो डिपार्ट पिन අනිවාර්යෙන් මේ බඩරට අට මේක මෙතනම තමයි තියෙන්නේ. වෙන කොහෙවත් නැහැ. ඒක වෙන කොහෙ හරි තිබ්බොත් මට කරන්න දෙයක්වත් නැහැ. ඒවා මට කම්ප්ලේන්ට් කරන්න එපා. කියලා තමයි කියන්න තියෙන්නේ. අඩේ. අපි දැන් Granny මේ grandpa පල්ලට ගෙන්න ගන්නවා දැන් පොඩ්ඩකට. sorry Granny නෑනේ. grandpa පල්ලට ගෙන්න ගන්න මේක එකපාරක් දැම්මම අහන්න. තාංගිනා grandpa. සුංගලා आज आप उठटे गीला मुकत गानी से यहाँ पे तेंगिल मेक दाला उठटा क्या पे वाला किसी देकर बाइंड पा मैं ग्रैंड पास आज दहन जंगल टेनी ने हेलिकॉप्टर में पाइना ना अनिवार्य होना तने तिब्बे मैनुअल एक होना कार गंदा ही ओन तो अरगता तिकेला पेन लोग उड़ी होले हेलिकॉप्टर कट dengan menggila dalistanin dage मेरे फोटो गैल कुत्ती ना ने then grandpa पढ़ना नाटा मामू अभी नाटा वाला काम अट्टी बेहुना दिया नारी कत्ता දැන් වරෙන් grandpa කනට වල ගන්නවා ආතල් එකට වගේ කෝ ඕක නැද්ද grandpa වරෙන් පල්ලෙන් මට කිව්වොත් ආයේ පල්ලෙහාට ගියා දැන් කල්ල බලන් ඉන්නවා. එච්චර මම මෝඩ නැහැ. මෝඩයි කියලා කියනවනම් කවුරු හරි පත් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. මම ඔයාලට මොකද කියන්නේ නැහැ. මේක බිමට වටනවා ලාච් එක දාන්න බිමට. අපි හෙලිකොප්ටර් එක කී එකක් මෙතනින් අරන් ඉන්න. පාට පොඩ්ඩක් අඳුර වෙලා ඉඳන්. මෙන්න මේ කමෙහින් වඩේ දැකලා නැහැ නේ මේක ඇස්පෝට්ටද ෂුවර් එකට මම පාරක් ගාන් ඉන්නේ ඒකනේ දැකලා නැහැ දැන් මම ඉන්න ග්‍රැන්ඩ්පා ඔයාටත් අපි සම්මානයක් දෙන්න ඔයාටත් දෙන්නේ නේ ග්‍රැනීගේ වනිතාභිමානගේ සම්මානය තමයි ග්‍රැනී ගත්තේ නැහැ ඔයාට දෙන්නේ මම වාඩි එන්නකෝ කොහොනද ආයින පාරේ ආවෙන් පොඩි මට දෙන්න තා පොඩි මට දෙන්න දඩු ගෙම්බ පොලේ ගාවගේ වටනේ දැන් අපි ගිහලා ටිකට් රූම් එක අරගමු. මේ මිලාත් එක ආගන්න නැත්නම් මිනින ඔය කොයිලේ. අපි ග්‍රෑන්ඩ්පාට නමක් දානවා. රටපතෝලේ. ඒ ලස්සනයි නේ බලන්න රටපතෝලේ. අනේ රටපතෝලේ යනවා තමයි යන්නේ. අමුතේ නෙමෙයි රටපතෝලේ යනවා. අපි ග්‍රෑන්ඩ්පා පත බෑවේ කොතනද?
ඔය ඉන්නවාද එතන නැත්තම් ඒ ගැන තම බලා ගන්න වෙ දන්නේ අඩි තකොට වැටෙන අපේ ෆියුස් එක තරම් නේ ඒක වැඩි ඈතක නෙමෙයි ළඟ තියෙන්නේ වැඩි ඈතක නෑ ළඟ තියෙන්නේ වැඩි ඈතක නෑ වීන්දි ඔය තියෙන්නේ වීදුරු ෆියුස් එකත් ඕක ඕන වෙන්නේ හෙලිකොප්ටරේට නම් නෙමෙයි මොකටද කියලා මම පස්සේ ඕක ඕනේ ඕන් මෙතනකින් අපි යදි මේ මෙතන තියෙනවා පේනවා ඇති ඉරි කප ඕක ඇරලා පල්ලට වැඩ අරක දැම්මේ නැත් නේ හරි අපරාධ වැඩ තියෙන්නේ මේ ගේම් අපි අර ස්ටන් ගන්න ඉතින් ෂොට් ගන් එකේ බුලට් නාස්ති ගන්න අපරාධ ස්ටන් ගන්න එකෙන් තියෙන්නේ ආංගෙ දැන් පේනවාද මෙතන තියෙන වතුර ටික අයින් වෙලා තියෙනවා ස්ටන් ගන්න එක ගමු ග්‍රෑන්ඩ් පා නැගිටලා අද්ද නැගිටලා නම් මම ඉවරයි ඊට පස්සේ බෝම්බඩි කුට්ටිනවා බෝ කරකිලා ආපු ඉරාක අට සිරි ග්‍රෑන්ඩ් පා නම් නැගිටලා ස්ටන් ගන්න එක බුලට් ගන්න තවත් එනවා යකෝ පස්සේ ගෑණි ගන්න මේ ග්‍රෑන්ඩ් පයියත් එක්ක पानी पाऊ वानी ओका गुटी गया थे मम बाण का आई थी मुकद्दी अल्ट में हेलीकॉप्टर चिंता नहीं किया वो मतलब उड़ता था तीन අපිට මෙතන තියෙනක සාධාරණව ගන්නත් පුළුවන් ඒ වුණාට මම අසාධාරණව තමයි ගත්තේ අර උඩ වෙඩි මස් කෑල්ලක් දාලා ගන්නත් පුළුවන් මම නම් කියන්නේ වල මස් කෑල්ල දාන්න කියලා දාන්න මේ වැටෙන්නේ මම වගේ මොලේ පාවිච්චි කරලා ග්‍රෑන්ඩ් පා නැගිටලා ඉන්න වෙලාව බල ග්‍රැනි ග්‍රෑන්ඩ් පා දෙන්නව නැගිටලා ඉන්න වෙලාව බලලා ඔකට වෙඩි තියලා මොලේ ඇති වැඩ ඊට තාත් මම වගේ මොලේ ඇති වැඩක් කරන්න ඕන මම අපි ඊතුරු ෆොටෝ කෑල්ල දෙකක් හොයන්නේ කොහෙද අනිත් එක ඇත්තේ මට මතකයි එකක් පල්ලෙහා තිබ්බා වගේ මෙතන නෑ බාත්රූම් එකේ වල මෙතන ගත්තා ඉතින් මේක නම් තියෙන තැන වෙනස් වෙන්න පුළුවන් හරිද අනිත් එක්ක කොහෙන්ද යන්නේ අපි අනිත් එක කොහෙද මේ කාමරේ ගන්න ඔය දින් මොකටරයි මට මතක ඉන්නේ ෂොට් ගන්න ඕනේ ඒක තරම් නේද මොකද කියන්නේ අපි ෂොට් ගන්න නේ ෂොට් ගන්න එකේ යතුරු අපි අරින්නේ ඕකේ පල්ල කඩු කඩා ගන්න ඕනේ අපි මෙතනින් මම ආය පල්ලහට ඉන්නෙත් නෑ මට හිතෙන්නේ අපි ආය පල්ලහට ඉන්නේ නේ මට මතක විදිහට හරිද මතක විදිහට අපි ආය පල්ලහට එන්න උවමනාවක් නෑ එන්න වුණොත් එමු චල්ලු කරා
පල්ලෙහාට ගිහී පාරක් එන්න ඕනෙද දන්නවද? එතන තියෙන බඩු ටිකේ ගානටයි පල්ලෙහාට එන්න. ඇයි කියලා අහන්න එපා. ඒ ගානට එන්න ඕන. මට මේ මේකයි නම් කියන්නේ. මේ ෂොට්ගන් එකේ බුලට් නාස්ති නොකර. කරගන්න නැතුයි මේ. ඉතින් මේක අවවාදයක් නෙමෙයි. වරින්කෝ. පටහල පහල. මාංගී වතෝලිය කියලා. හලෝ යන්න දීපන්. යන්න දෙන්නේ නැහැ මාර්ග බාධක දාලා වගේ පොලිස් බැරියර් දාලා වගේ ඒක ඇතුලේ. එන ගහනවා. දැන් අපි උඩට යමු. සෙල්ලම ගිහින් මේක දාන්නේ. දැන් බඩුන් වල වැටුණා. මේක අපිට විනාඩි දෙකක් යන්න කලින් උඩට දාගන්න පුළුවන්. දැන් පැනක. ඔයි පයින් බෑග් එක. මේ හෙලිකොප්ටර් එකකින් පයින්න තියෙන අමාරු. දැන් ඒක මලම කරදර නේ. හෙලිකොප්ටර් පයින්න තියෙන අමාරු. බලපන්. දැන් විනාඩි 11ක් ගිහිල්ලා උනාට මෙච්චර ඉක්කලින් ඉවර කරගන්න පුළුවන් ඒ කියන්නේ. ඒක අපිට නඩි ඉස්සරහට වීඩියෝ කරන්නත් ඕන. නැත්ත ගන්න නතර. මේ ඩොග් ගන්නේ අපිට ග්‍රෑන්ඩ්පා මරන්නත් පුළුවන්. ග්‍රෑන්ඩ්පා කියන්නේ ග්‍රැනීවා. මේ ගන්න බෑද කියන්නේ. ඒ අසින් අපේ මලේ මෙතන ඉඳන් අම්මා කතා කරන්නේ ඕ කිව්වා. ගණන් ගන්න බෑ ඉතින්. ගන්න මල් එන්න ගියල්ල පොඩි කරදර තියෙනවා. වැඩක් කරන්න ගියපුවම ග්‍රෑන්ඩ්පා කතා කරා නේද? ඔය බේන් මහම කර. මල්ලම කරදර. මේ ග්‍රෑන්ඩ්පා නම් හරිම කරදර. ඌ කතා කරනවා වගේ මට. ඊනෙන්ද නම් ඉතින් දැන් ආහා සමානේ අවසන් බඩුව ගත්ත අතර ඉතින් අපි මේකෙන් වැඩි කතා කරලා ගියා නැත්නම් ආයෙත් ඒ වාර පොරක් තමයි වැඩි පාරක් වැටුණා. මේ නිමගටිගේ වැඩ ගන්න ඉතින් ඔතන පඩි කියලා දැම්ම නම් උන්ට යන්න මොකක්ද වැදගත්ම ෂෝට් ඒ කරගෙන යන්න. මෙතන යාර බුලට් ගන්න එකක් ගන්න. ඔකට දෙන්න කරන්. මේක පාතින් එනවා. ඉන්න ගන්න. කිසි ප්‍රශ්නයක් නෑ. මම කියනවා දෙනවට මට කියන්න බැහැ. අනේ ආයෙත් try කරමු. ඕනෙන් එනවා උකට. අපි බලමු. දැන් එක බුලට් එකක් ගත්තා නම් ඇති. වැරදුන. තයි ගන්න ගාගේ. ඊපියක් බෑවන් දෙකයි. දෙකක් ගත්තා. අද මේ තක තක ගාන හබ්බයක් කියන්නේ. අනේ හරි. ඒ ෂොට් ගන්නේ වැඩන්නේ. මම ෂොට් ගන්න එකේ දරන ගන්නේ. ඇයි කියලා අහන්නේවා අරන් යන්නේ. මේක නෙමෙයි ළඟට ඕනේ මේක. අතනින් වැටිච්ච ග්‍රෑන්ඩ්පා හිටියොත් ඒත් අඩ අපි තාම එක දවසක්වත් මැරුන්නේ නැහැ නේ. සතුටුයි. හරිම ඇත්තටම සතුටුයි. මේක මේ මෙතන දාලා. දැන් මෙතන යන්නේ.
මෙන්න දැන් අපි සුන්දර ගින්දර එකපාර කරනකොට පට්ටක් එක. අපි මේ දොරින් දැන් හරිම ලේසි. කෙලින්ම මෙතන. උදලත් ඔය ලොක් එක ඇරලා තිබ්බනම් මොකක්ද වෙන්නේ? එතනට තෙල් දාන්න පුළුවන්. ඒ වුණාට මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේක වැහුවේ නැතුණා වාෂ් වෙන්නේ නැතුව. මොන එක ලොකු ප්‍රශ්න. ඕගොල්ලෝ එක ප්‍රශ්නයක් කරගන්න එපා කියලා මම කියන්නේ. ප්‍රශ්නයක් කරගන්න. තාපම් මේක ඇතුලේ අන්න හරි. අඩෝ. කොච්චර ඈතකට ගියාද? හුඟක් දුර ගියා නේ. මෙහෙන් යන්න ඕනේ නේද? යස් මේ අපේ මල කූසේ කුස්සන් ආව මෙතනට. පාරේ කමගේ බඩ දිගේ බඩ ගන්න. බඩ දිගේ මේකදී. ඒක පෙන්නා හා සමානයි. තව මොකක් හරි අඩුයි නම් ඒක මට කරන්න දෙයක් නෑ. මං යන්න. ඉතින් ඊට මම මොකක් කරේ අමතක. නෑ අමතක වෙලා නෑ. නගොන සුන්දර ගින්දර අවසානයේ. ගණි ඒත් දැන් නෑ. අවසානයේ. අපි ගෙදර සාමාන්‍ය එකක් විතර කරන්න. හරි? ඒක කරන්න බෑ. මම අපි ගියා. එහෙනම් අද වීඩියෝ එක ඉවරයි. සැපේ සනි පෙන් ඉන්න. හැමෝටම බුදු සරණයි දෙපිහිට.